Hi. How are you, darling? Hi, hi. Angadi. Shoot එක ඉවරද? One Kibarai. Wow, no, it was so nice to shoot. No, but there was a girl. She was so awesome, huh? They had a fashion, like costumes, gana fashion, gana design, gana. She was so cool. She was so gorgeous. Wow. Yeah. බඩගිනින්ද? No, not hungry. But tiba, mana mana born no. Scan tiba. Usual එකම. Yeah. You know me, darling, huh? යාළුවා අඳුරන්නේ නැද්ද යාළුවා? Yes, I will. I'm so tired. Thank you. Thank you. You're welcome. What මාත් එක බොන්නද යන්නේ? නෑ නෑ. අර මිස්ටර්. මම ඉක්මනට එන්න. Enjoy the drink. Okay, I will. What the hell are you doing? Sorry miss, sorry. Show කරන්න දැන් නැත්නම් ජොබ් එකෙන් අයින් වෙනවා. Really sorry miss. යන්න මෙතනින්. Just get the hell out. මොකක්ද උනේ? අනේ මන්ද. ආවෙත් අවුලේ. ඉන්නෙත් අවුලේ. මං ඔහොම දැක ෆස්ට් ටයිම්. හැමදාම එනවත් එක්ක. මම මොනවත් කියන්න කියෙත් නෑ. කවුද දන්නේ ඔළුව මොන වැඩ කරනවද කියලා. This is so awesome. I love the beach, you know. මෙතට ආවහම නිකන් සේරම ප්‍රශ්න අමතක වෙනවා වගේ වෙනවා. I'm Himash. May I know your name, darling? Rashmi. Wow. You have such a beautiful name. පොඩ මගේ දිහා බලන්න. Wow. වගේ නමටම ගැලපෙනවා. වගේ ඇස් දෙක. වගේ නමටම ගැලපෙනවා වගේ ඇස් දෙක එන රශ්මියක් තියෙනවා ඒකේ. You have just so much light. පුංචි කළු වලාකුළක් ගිහිල්ලා වගේ එකක් තියෙනවා. ඒකත් අයින් වුණා නම් මේ තරු කිසිම දෙයක් තියෙන්න ඕනේ නැහැ. Really. මොකල් ප්‍රශ්නයකද ඉන්නේ? You know, it's okay. ප්‍රශ්න ඉතින් හැමෝටම තියෙනවනේ, you know. මිනිස්සු විවිධාකාරයි, මිනිස්සු කැමති දේවල් වෙනස්, ජීවත් වෙන්න කැමති විදි වෙනස්. ඉතින් එතකොට විවිධ දේවල් සිද්ධ වෙනවා. වැඩි හිතන්න එපා.
for example, දැන් මම ඉන්න විදිහ තියෙනවනේ. Right? So අපේ parents වුණත් එච්චර කැමතිුනේ නෑ ඒකට. But I guess I'm so lucky. In the end ඒගොල්ලොත් මාත් එක්ක okay වුණා. හැමෝම එක වගේ ලකී නැහැ. සමහර උපතින්ම අන්ලකී. Well, I don't believe that, but මන් දැනට ඒක පිළිගන්නම්, okay? වඩරක පේනවද? එන එක රැල්ලක්වත් පරණේව නෙමෙයි එන්නේ. හැමතිස්සෙම එන්නේ අලුත් ඒවා. මේ අපේ ජීවිතෙත් නිකන් ඒ වගේ නේද? Every day we have a fight to win, isn't it? මේ සමහර දවස් තියෙනවා අපිට හිතෙනවා නිකන් ඔහේ යනවා කියලා. But actually it's just all in our mind. එහෙම වෙන්නේ නැහැ. නේද? මොකෝ මේ ජීවිතය කියන්නේ රේස් එකක් ඈ, මේක දිනන්න ඕන එකක් ඈ. හැමෝම දඟලනවා දිනන්න just participate වෙන එක මදිද මං අහන්නේ. ඔයා පොඩ්ඩක් කඩ පියා ගන්නවද? මොන කෙහෙල්මලක්ද ඔයා මං ගැන දන්නේ? Please just shut up. මගේ ඔළුවේ තියෙන විකාර හොඳටම ඇති. Please just shut up. මගේ මට වගේ බන එපා. Please. Okay. Sorry. What are you doing? I'm dancing. You should try it sometime. You have a big temper. ඇත්තටම ඔයා කවුද? I'm a fashion designer, darling. නෑ. What? මං ඕගොල්ලෝ ගැන හරියට දන්නේ නෑ. ඔයා ට්‍රාන්ස්ජෙන්ඩර් කෙනෙක්ද? Oh. Well, I'm an androgynous. Huh? දන්නේ නැනේ. Okay, let me explain it to you. Okay, so yeah. What color is this? පාට මොකද්ද? Blue. Blue means? Blue means cisgender male. නිල් පාට. පිරිමි. Yeah. Okay. Can I have your bottle? What color is this? Pink. Pink means? Female. Of course, cisgender female. Got it. Wait. So, this me, right? මම ඉපදුනේ male කෙනෙක් විදිහට, right? Because I have male organs, right? But in my mind, මං කැමති මේ පැත්ත දේවල් වලට, right? ඒක අදහස් වෙන්නේ නැහැ හැබැයි මට ඕනේ නැහැ ට්‍රාන්ස්ජෙන්ඩර් කෙනෙක් වෙන්න. ඒකට අවශ්‍යතාවයක් නැහැ. මං කැමති මම ඉපදිච්ච විදිහට. So cool. But මම මේ පැත්තේ දේවල් වලටත් කැමති. මම කැමති රැවුල වවන්න. මම කැමති එක පාට කරන්න. මම කැමති earrings දාන්න, ලස්සන ඒවා necklace දාන්න, ලස්සන shoes දාන්න, ලස්සන ඇඳුම් අඳින්න. Right? That's so awesome, isn't it? Beautiful frocks, saris, it doesn't matter. I love everything. It's me. So, කාටවත් මගෙන් කරදරයක් වෙන්නේ නැත්තම් doesn't matter, right? Isn't it?
So don't think about it. You'll be fine. My husband left me. Oh. මොකද යන සක්කර වට්ටමක් එක්ක සෙට් වෙලා. එයාට ඕන දේවල් මගෙන් ලැබෙන්නේ නැහැ කියන්නේ. I loved him a lot. A lot. මං ඇඳේදී දක්ෂ නෑලු. Can you believe that? I know I'm pretty good in bed. මං ඒ මිනිහට ඕන හැම දෙයක්ම කරා. මං දන්නේ නැහැ මේ මිනිස්සු මොනවද ඉල්ලන්නේ කියලා. අද ලැජ්ජ නැතුව බෑග් එකට ඇවිල්ලා අර සක්කර වට්ටමත් එක්ක. මං වැඩ කරන තැනට ඇවිල්ලා එහෙම මට කරාම කොහොමද මම මිනිස්සුන්ට මුණ දෙන්නේ? කවුරුද ගානක් මගේ පස්සෙන් ඇවිත් මට වද දීදී මගෙන් හැමදේම අරගෙන එයා මට එහෙම කරන්නේ කොහොමද? මගේ ආදරේ නැද්ද එයාට? හා අපි දෙන්න බැඳලා. එයා මට එහෙම කරන්නේ කොහොමද? මං දන්නේ මං එයාට හැම දෙයක්ම දුන්නා. ඇයි එයාගේ ආදරේ මට එයාට දෙන්න බැරි? Calm down, okay? Don't understand. Do you have children? No. අපිට දැන්ම ඕනේ නෑ ළමයි හදන්න. It's good, right? It's good. දැන් මේ සිටුේෂන් එකට මොකක්ද කරන්න හිතාගෙන ඉන්නේ? I don't know. I just need him. So practically you need somebody who doesn't need you back. I just don't know, man. He makes me alive. And now it's the opposite. But still like මට එයාත් එක්ක ජීවත් වෙන්න ඕනේ. ඔය දන්නවද මිනිස්සුන්ට සතුටින් ජීවත් වෙන එක කොච්චර අමාරුද කියලා? හැම මිනිහෙක්ම වගේ try කරන්නේ සතුටින් ජීවත් වෙන්න. අපි සතුටින් ජීවත් වෙලාද කියලා බැලුවොත් දෙයියෝ තමයි දන්නේ. බයි සමහරු ඉන්නවනේ මේ තමන්ගේ සතුට වෙනුවෙන් අනිත් අයව රවට්ටන. තමන්ගේ සතුට වෙනුවෙන් තව කෙනෙක් රවට්ටන එක ඉතින් අනුමත කරන්න බැහැ. ඒ කොහොම වුණත් සිතින් යන අය අතින් අල්ලා නවත්වන්නට බෑ. එහෙම නේද? මාත් සෑහෙන්න කට්ටක් කෑවා ජීවත් වෙන්න. ලොකු ට්‍රිප්ස් ගොඩක් යන්න ඕන. අනික මම මේ ඉන්නේ විදිහත් එක්ක හිතා ගන්න පුළුවන් ඒක සෑහෙන්න අමාරු වැඩක්. අනික අපේ රටේ මිනිස්සු ගැන වාට තේරෙනවානේ ඒගොල්ලෝ රීම නැරෝ මයින්ඩඩ් වෙලාවකට. No offense actually. Just සෑහෙන දේවල් සිද්ධ වුණා ඉතින් ඇත්ත. සමහර වෙලාවට මානසිකව ඇත්තටම සමහර වෙලාවට ශාරීරිකවත් ගොඩක් දේවල් වුණා. මම ඒවා කතා කරන්න යන්නේ නැහැ. මොකද මම ඒවා අයින් කරලා ඉවරයි දැන් මගේ ඔළුවේ. Past is gone, right? Just close the door. එක තප්පරයක් එක මොහොතක් වුණත් අතීතේ නම් අතීතෙම තමයි. Just let it go. Move on. කවුරු නැතත් I know one thing. මම මට ආදරේ. සහ මම මට ආදරය කරන විදිහට මේ ලෝකෙටත් මං ආදරේ.
ගොඩක් වෙලාවට යයිනෝ මේ මිනිස්සුන්ට ඒ හියුමන් සෙන්ස් එක ලැබිලා නැහැ ඕපන් මයින්ඩඩ් වෙන්න හැකියාව ලැබිලා නැහැ ඉතින් ඒක අවාසනාවක් තමයි බට් කරන්න දෙයක් නැහැ නේ ඔය අහලා තියෙනවද ඕෂෝ කියලා කෙනෙක් කියනවා ආදරේ නම් නිදහස දෙන්න අයිති නම් ලැබෙයි කියලා ඔගේ හස්බන්ඩ්ට ඔයා ආදරේ මට ඒක තේරෙනවා හැබැයි එයා ඔයාට අයිති නෑ කියලා මට හිතෙනවා. He's not so lucky to have a wonderful girl like you. He's just unlucky. He's stupid. Let him go. Live your life. As long as you know how to love, you will survive. Just keep learning. You'll be fine. Let it go. Let him go. In the end, මොමත් හැමදේම නැති වෙන්නේ නැත. මං කෝල් එකක් කරන් එන්නම්. I'll let him go. Thank you. Oh, you're welcome, darling. Wait, can you hear that sound? Can you hear the serious whispering? හැමදේම අමතක කරන්න. සතුටින් ඉන්නලු. ඩාන්ස් කරන්නලු. ඩාන්ස් කරන්න සින්දුවක් නැහැ. Wait. Hearts may break, and you probably make you scream, but the heart will be healed. Yeah, I know. When tears blind the way, when your mind play games, when hope starts to fade, don't you ever be alone. Just let me hold your hand one more time. Just let me walk by you one more time. Just let me show the strength that in your heart. Just let me hold your hand one more time. Just let me feel your soul one more time. Just let me show the strength that in your heart. Again, again, again.